යාළුවනේ අද අපේ යාපනයේ සංචාරයේ 3 වෙනි දවසේ. ඉතින් අපි අද අපේ සංචාරය ආරම්භ කරන්නේ ඩෙල්ෆ් දූපතේ. මුලින්ම අපි ඩෙල්ෆ් වලට ආවේ කොහොමද කියලා බලලා ඉන්න. අපි දැන් මේ ඉන්නේ යාපනයේ පන්නායි මාර්ගය ආරම්භ වන ස්ථානයේ. මෙතනින් හැරිලා යාපනයේ ලස්සනම පන්නායි පාර දිගේ දිගටම එන්න ඕන. ඊළඟට පුංකුඩුතිව් දිවයිනට ඇතුළු වෙලා කුරිකට්ටුවාන් ජැටිය දක්වා එන්න ඕන. කුරිකට්ටුවාන් ජැටියෙන් තමයි ඩෙල්ෆ් වලට යන බෝට්ටු තියෙන්නේ. නාගදීපයට යන්නේ මේ ජැටියෙන්ම තමයි. යාපනයේ ඉඳන් කිලෝමීටර් 33ක් විතර තියෙනවා කුරිකට්ටුවාන් ජැටියට. ඔන්න යාළුවනේ මේ තියෙන්නේ කුරිකට්ටුවාන් ජැටිය. ඩෙල්ෆ් වලට යන යාත්‍රා නිතරම නැහැ. දවසේ මුල්ම යාත්‍රාව තියෙන්නේ උදේ 7:30ට. ඊළඟ යාත්‍රාව තියෙන්නේ 8:30ට. ආයෙම දවල් 2:30ට සවස 4ට 4:45ට තමයි ඩෙල්ෆ් වලට යන යාත්‍රා තියෙන්නේ. සෙනසුරාදා ඉරිදා දවස්වල මේ වෙලාවල් වෙනස් වෙනවා. ඉතින් ඔන්න අපි ඩෙල්ෆ් වලට යන්නේ උදේ 8:30ට තියෙන යාත්‍රාවෙන්. මේ යාත්‍රාවලට වෙනමම ගාණක් ගෙවලා අපේ මෝටර් බයික්, පුරුසයිකල් අරගෙන යන්න පුළුවන්. ඒත් හැම යාත්‍රාවෙම එහෙම අරගෙන යන්න බෑ. විනාඩි 45ක පැයක විතර මුහුදු ගමනකින් තමයි ඩෙල්ෆ් දූපතට යන්න තියෙන්නේ. ඒ ගමන නම් ගොඩක් දුෂ්කරයි. යාත්‍රාව ඇතුළත ගොඩක් රස්නේ. ඒ වගේම පැද්දෙන නිසා වමනේ ක්ලාන්ත ගතියයි එනවා. තව පොඩ්ඩයි විනාඩි 5ක් වගේ යනකොට යද අමාරුයිද? ඉදිරියද? Balik pas mono. Bas sampai yang lebih. Puluhan. Tunggu ini apa dia? Tuh. Mewan nanti. Mewan dia mau ni. Ada apa? Ada ni mewan apa? Ada ni dia. Udah deh kepada. Oke udah deh kepada. Mereka di kamar mali. Mereka guna mar. Guna mar. Terus kalau ada mereka mana ni boleh dah mai. මේක 3මාර නේ මල්ලි මල්ලි මේක 3මාර නේ 3මාර උදේ අමාරුයි මොකෝ ෂෝයිද ෂෝයි නෑ බෝට් එකේ දූපතකට ආවේ අපි අමාරුයිද අතදී අම්මට ඉන්නේ කියන්නේ මෙහි පුතා ඉන්න ළඟින් ඉන්න පා ස්ටොප් මොකෝ පමනේ වගේ
රස්නේ? රස්නේ එක ඇතුළේ. රස්නේ ඇතුළේ නම් You want to register? Bicycle rent එකට ගන්න තැනන්නේ. Rent bicycle ගන්න තැනන්නේ. Bicycle rent ගන්න තැනන්නේ. Bicycle rent ගන්න තැනන්නේ. බයිසිකල් තියෙනවා මෙතන කාර්යයක් ඒක ඉස්සරහම ගෙදරක් තියෙනවා. ඔය ගෙදර තියෙනවා. Sorry. ඔය ඉස්සරහ ගෙදර තියෙනවා. අතන ගෙදර. අතන 4000කට යන්නලු. ට්‍රිවිල් එකද? ට්‍රිවිල් එක. 4000 ඩෙල්ෆ් වලට ආවට පස්සේ ඩෙල්ෆ් වල සංචාරය කරන්න පුළුවන් තැන්වල ඇවිදින්න නම් මෙහෙන් බයික් එකක් හරි ට්‍රිවිල් එකක් හරි බොලරෝ එකක් හරි ගන්න ඕන. ඔන්න ඉතින් අපි අද ඩෙල්ෆ් වල ඇවිදින්නේ මෙන්න මේ මල්ලිගේ ට්‍රිවිල් එකෙන්. ට්‍රිවිල් එකකට සාමාන්‍ය රුපියල් 6000ක විතර මුදලක් හය කරනවා. ඒ වුණාට මේ මල්ලි අපිට රුපියල් 4000කට ඩෙල්ෆ් දූපතේ තියෙන සියලුම තැන් නරඹන්න අවස්ථාව ලබා දෙන්න අපිට පොරොන්දු වුණා. ඒ නිසා මේ මල්ලිගේ ට්‍රිවිල් එකේ තමයි දැන් යන්න සූදානම් වෙලා ඉන්නේ. Alaria apa kure kohi nak mulne Cek. Ada muat. Ini coral parodi. වටේටම කොරල් පාර. මේ බලන්න පුතේ කොරල් පාර. මුංග. වැටෙන්නේ නැද්ද මන් දන්නේ නේ. නැතුව ඇදිනේ. ඒද? සම්මායි ගන්න. බලන්නකෝ ගහේ ලොකු පුතේ. ඩෙල්ෆ් වල අපි මුලින්ම ආවේ බයෝබැප් ගහ බලන්න. ලංකාවේ මේ වගේ බයෝබැප් ගස් කිහිපයක්ම දකින්න ලැබෙනවා. මේ තියෙන ඩෙල්ෆ් වල තියෙන විශාල බයෝබැප් ගහ. ඇතුළට යන්න. පුතාට එන්න කියලා වේද? පුතේ එන්න ඇතුළට යද්ද මේක එන්න. එන්න. එන්න ඇතුළට යද්ද එන්න. මෙන්න ගහ ඇතුළට යද්ද එන්න බෑ. යා ඇතුළට බෑ. වා! දෙවෙන්න දෙන්න උනවා. දන්නේ මෙතන කොට යන්න. දෙවෙන්න දෙන්න පුළුවන් නේ? දැන් කොහෙද මල්ලි යන්නේ ලා? අශ්‍ය බල. ඔන්න දැන් අපි ඩෙල්ෆ් වල කැලෑශ්රීන් බලන්න යන්න තමයි සූදානම් වෙලා ඉන්නේ. මේ යන පාර දිගටම තියෙන තැනතලා භූමිය. ඒ වගේම දකින්න පුළුවන් සුලභ දර්ශනයක් තමයි පැතිරිලා තියෙන හුණුගල් පාෂාණ. ඔන්න ඉතින් අපි දැන් ඇවිල්ලා ඉන්නේ ඩෙල්ෆ් වල කැලෑශ්රීන් මිනිසව්වට. අර ඈතින් කැලෑශ්රීන් හංච පිටින් ඉන්නවා මෙතන දැක බලා ගන්න පුළුවනි.
බලන්න අතන අශ්වය ගොඩක් ඉන්නේ. අශ්වය ඉන්නේ එතන 60ක් විතර. travel drift. අපි ආව කැලෑශ්වය බලන්න. යේ! අපි අද අශ්වය බලලා ඉවරයි. අපි යන්න අද වෙන තැනකට නේ. ඊළඟ තැනකට. අනේ බෑ. ඩක් අශ්වයෙන් ඉන්න බව පේනවා. මොකද කියනවා නම් මේ දිගටම හැම තැනම අශ්ව වසුරු දැක ගන්න පුළුවනි. අපි කැලෑශ්වයෙන් බලලා ඉවරයි. දැන් අපි යන්න හදන්නේ ඊළඟ නැවතුමට. අපි බලමු ඊළඟට ඩෙල්ෆ් වල බලන්න තියෙන්නේ මොන වගේ නැරඹුම් ස්ථානයක්ද කියලා. සත්වයන්ගේ හිස් කබලා. අශ්වයෙක්ගේ වෙන්නේ. අන්න දත් එළවෙනවා. දැන් අද දවසේ අපි විතරක් නෙමේ මේ වෙලාවේ බොහෝ සංචාරකයන් ඩෙල්ෆ් වලට ඇවිල්ලා ඉන්නේ. මොකද යාපනයේ ආවතින් එන්නම ඕන ඉසව්වක් විදියට ඩෙල්ෆ් දූපත හඳුන්වලා දෙන්න පුළුවන්. ඔන්න අපි දැන් ආවේ ඩෙල්ෆ් වල තියෙන ලියලන ගල බලන්න. ඩෙල්ෆ් දූපතට ආවම ගොඩක් දෙනෙකුට මග ඇරෙන තැනක තමයි අපි දැන් මේ ඉන්නේ. මේ තියෙන්නේ යෝධ නුග ගසක්. මේ ගස විශාල වපසරියක විහිදිලා රූෆ් එකක් හෙවත් වහලක් වගේ ව්‍යාප්ත වෙලා තියෙනවා. ඔන්න දැන් අපි ඉන්නේ ඩෙල්ෆ් දූපතේ තියෙන ලන්දේසි රෝහල ළඟ. මෙම ස්ථානය ලන්දේසි යුගයේදී රෝහලක් විදියට භාවිතා කළත් බ්‍රිතාන්‍ය යුගයේදී පරිපාලන මධ්‍යස්ථානයක් විදියට තමයි භාවිතා කරලා තියෙන්නේ. අද වෙනකොට ලන්දේසි යුගයේ ඉදිකරපු රෝහලේ නටබුන් දැක ගන්න පුළුවනි. මේ භූමියේ තියෙන තව විශේෂ දෙයක් තමයි මෙන්න මෙතන ඉදි කරලා තියෙන ඉදිකිරීම. මේකට කියන්නේ පරවි කූඩුව කියලා. මෙම රෝහල් භූමිය සියලුම ගොඩනැගිලි සහ ඉදිකිරීම් කරලා තියෙන්නේ හුණුගල් පාෂාණ වලින්. අද වෙනකොට මේ නටබුන් අතරින් ඒවායේ අවශේෂ දැක ගන්න පුළුවනි. ඩෙල්ෆ් දූපතේ අපි දැකපු තව විශේෂ දෙයක් තමයි මෙන්න මේ තාප්ප. මේව ඉදි කරලා තියෙන්නේ හුණුගල් පාෂාණ වලින්. මම අතන ඉන්නවනේ. පුතාගේ දෙමළ. ඒ දෙමළ මොකක්ද? මේ දෙමළ. ඒ මොකද? ඕ. ඩෙල්ෆ් වල තියෙන සංචාරක ස්ථාන අතරින් තවත් විශේෂ තැනක තමයි අපි ඉන්නේ. මේ මීකම් බලකොටුව.
ඉලිගල් බලකොට්ටුව. අපි දැන් ඉන්නේ ඩෙල්ෆින් බලකොටුව. අපි දැන් වටේම ඇවිදින්න ගියා. මෙන්න මේ අපි ආවේ දැන් ඩෙල්ෆල මේ මොකද්ද? බලකොටුවට. මේ කාමරේ හදලා තියෙන හුණු ගල් වලින්. දැන් ඒ කාමරේ හුණු ගල් වලින් හදපු කැල්ල ඔන්න යාළුවනේ අපි දැන් ඇවිල්ලා ඉන්නේ ඩෙල්ෆල බීච් එකට. මොනවද කියන්නේ? ඩෙල්ෆ් වල සියලුම නැරඹුම් ස්ථාන නරඹන්න පැය 5ක් 6ක් වගේ යනවා. ඩෙල්ෆ් වලින් කුරිකට්ටු ආන්නෙන බෝට්ටු තියෙන්නේ උදේ 6යි කාලේ 6:45 දවල් 11:30 2:30 3:30ට. එහෙනම් යාළුවනේ අපේ ඩෙල්ෆ් සංචාරය අපි මෙතනින් අවසන් කරනවා. සවස් 3ට ඩෙල්ෆ් වලින් පිටත් වෙන නාවික හමුදා යාත්‍රාවෙන් අපි නැවත යන්නයි සූදානම් වෙලා සිටින්නේ. මල්ලි 3ට යන්නේ මොකද්ද මල්ලි? 3:00 මේකද? ඔකද? කීයටද නගින්නේ? අප්පු අම්මු යන්න වෙන්නේ නැහැ. දෙක් 11 එහෙන් 8:00ට තිබිච්ච එක. එහෙන් 8:00. ඕ ඒක මිස් වුණා. ඒක මිස් වුණා. යන්න පුළුවන්. එන ෂේප්